අයිබෝවන් මම AAD සුනිල් සරත් අල්ගම. මුහුණු පොතේ කිතුුණු අපේ දහම් පාසැලේ දහවන සම්වත්සර වෙනුවෙන් 7 වන වරට ඉදිරිපත් කරන 2025 කිතුුණු කලා උදානය තරංගවලිය යටතේ මගේ දෙවන සඳස් නිර්මාණය ඔබට මෙන් ඉදිරිපත් කරනවා. පොදු මාතෘකාව කිතුුණු දහමයි යහ දිවියයි. මගේ කවියේ මාතෘකාව අපි සහෝදරත්වයේ දෑත් දිගු කරමු. මගේ හදවත පුදා අභියස ජේසු සමිඳුන් ගුණ බදා එදා පෙන් වූ සදාතනික වූ ප්‍රේමයේ කිමිදෙමි සදා. නොවේ තනිකම සොයුරු පෙමකින් ආදරය පුදනෙමි බෙදා. වෛර හැරදා සිත් නිවන්නට සමාවයි දෙන්නේ පුදා. ඔහුද මාමෙන් දේව දරුවෙකි වෙනස්කම් ඇයි සිත් බෙදා. පසුතැවිලි වී මගේ පව් ගැන වෙනස් වී මා සිත මුදා. ජේසු දරුවකු ක්‍රියාවෙන් වී යහ ගුණය සැම විට රඳා. පීඨ විය යුතු කවරකුට හෝ අසරණයි ඉවතට නොදා. නිදා සිටියා තවත් ඇති අපි සමාජයේ වෙනසක් වෙමු. පරිත්‍යාගය මහා එළියකි වුණොත් ජේසුන් වෙත යමු. කිතුුණු දිවියයි යහ පැවැත්මයි අඳුරු ලොවකට දෙයි සමු. දුකක් තව නැත ජේසු සමගින් එකට අත්වැල් බැඳගමු. ස්තුතියි.